අයිවන් ඔබ නිවුස් නාලිකාව සමග එක්ව සිටින්නේ විශේෂිත කාරණා කීපයක් පිළිබඳවයි අවධානය යොමු කරන්නේ. මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති මේ අයහපත් කාලුකරික තත්ත්වය නිසාවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. ඒ වගේම මෙම ආපදාව හේතුවෙන් පුද්ගලයන් 34 දෙනෙකු මේ වන විට අතුරුදහන්ව ඇති බවටත් පවුල් 61175කට අදාළව පුද්ගලයන් 2,19,282 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. පීඩාවට පත් පවුල් 5890කට අයත් පුද්ගලයන් 18443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර ඇති බවට මේ වන විට විපතට පත් වූවන් සෙවීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රමුඛ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සිදු කරමින් පවතින බවටයි සඳහන් වන්නේ. ඉතාමත්ම කනගාටුදායක කාරණයක් මේ ස්වභාවික විපත නිසාවෙන් රට පුරා ආපදා මරණ 69ක් වාර්තා වෙනවා. ඒ වගේම තමයි 34කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙද්දී අතුරුදන් වෙලා තිබෙනවා. පවුල් 61175කට අයත් පුද්ගලයන් 2,19,282 දෙනෙකු ආපදාවට ලක් වෙලා තිබෙනවා කියලා තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. පීඩාවට පත් පවුල් 5890කට අයත් පුද්ගලයන් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර ඇති බවටයි මේ වන විට වාර්තා වෙන්නේ. විශේෂිත කාරණාවක් දිහාවට අවධානය යොමු කරනවා. උසස් පෙළ ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල්ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ දිවයිනට බලපෑ ඇති අයහපත් කාලුගුරික තත්ත්වයේ හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කරනවා මේ විදිහට තීරණය කරා කියලා. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තමයි තීරණය කරලා තිබෙන්නේ. විභාග කොමසාරිස් ජෙනරාල් වරිය පවසන පරිදි දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් සහ මහා මාර්ග ගම් වතුරෙන් එවැගේම පස්කම් කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇති නිසාවෙන් පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවයේ සැලකිල්ලටගෙන මේ තීරණය ගත් බවට තමයි සඳහන් කරන්නේ. ඒ අනුව දෙසැම්බර් 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගයේ මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ඒ වගේම 12 ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් දෙසැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවටයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ. පීඩාවන්ට සහ බාධාවන්ට ලක්ව මානසික පීඩනයෙන් සිටින මේ මොහොතේ දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව පිළිබඳව සැලකිල්ලටගෙන මේ තීරණය ගත් බවට තමයි සඳහන් වෙන්නේ. නමුත් මෙම විභාග දිස්ත්‍රයේම ජන ජීවිතය සාමාන්‍ය පරිදි යථා තත්ත්වයට පත් වූ වහම පැවැත්වීමට කටයුතු කරන බවට තමයි සඳහන් කරන්නේ. විශේෂිත කාර්යයක් මේ වන විට පාසල් සිසුන්ගේ ඉතාමත්ම ජීවිතය තුළ කඩයිම් විභාගයක් බවට පත්වෙන ජීවිතයේ තවත් එක් කඩයිමක් බවට මේ වෙද්දී පරිවර්තනය වෙලා තිබෙන මේ උසස් පෙළ විභාගය පිළිබඳව තමයි ඒතරතුරු වාර්තා වෙන්නේ. මේ ආපදා තත්ත්වය ඔවුන්ටද මේ වෙන විට බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම පාසල් වලට යන්නට විභාගයේ පැවැත්වුවතින් පාසල් වලට යන්නට අපහසුතාවයක් පත් වෙනවා. මොකද හේතුව නායයන් ඒ වගේම තමයි ගම් වතුර තත්ත්වය නිසා. ඉතින් ඒ තත්ත්වයන් සැලකිල්ලටගෙන තමයි මේ ආකාරයට මේ විදිහට මේ ගත්තොතින් එහෙම මේ කල් දැමීම සිදු කරලා තිබෙන්නේ කියන කාරණය සඳහන් කරන්න ඕනේ. ඒ අතර වාරයේදී දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 91ක ජනතාවට ඉවත් වෙන්නටයි රසු නිවේදන නිකුත් කර තිබෙන බවට තමයි වාර්තා වෙන්නේ. පවතින අයහපත් කාලුගුරික තත්ත්වයේ හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 91ක සඳහා අධියර 3ක් යටතේ ඉවත් වීමේ රසු නිවේදන නිකුත් කරීමට නියමිත බවට තමයි නිකුත් කර තිබෙන බවට තමයි මේ ආකාරයට එම සංවිධානය සඳහන් කරන්නේ. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහ කිවුල, බදුල්ල, හාලිඇල, කන්දකැටිය, පස්සර, ඌව පරණගම, වැලිමඩ, ලූණුගල, ඒ වගේම බණ්ඩාරවෙල, සොරණතොට, ඒ වගේම හල්දුල් මුල්ල, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, සීතාවක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල, ඊට අමතරව ඉංගිරිය, හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත, ගඟවටකෝරළේ, දොළුව, මිනිපේ, පාසහේවාහැට, මැදදුම්බර, දොල්තොට, ඊට අමතරව අකුරණ, ගඟ ඉහළ කෝරළය, පාසදුම්බර, යටිනුවර, තුම්පනේ, උඩුනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය,
පස්භාගයේ කෝරළේ පන්විල 40ක්ද කුණ්ඩසාලේ යන ප්‍රදේශ මේ ආකාරයට මේ දිස්ත්‍රික්කවල අපිට නම් කරන්න පුළුවන්. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරනායක, බුලත්කොහුපිටිය, ඊට අමතරව ගලිගමුව, කෑගල්ල, යටියන්තොට, දෙහිඔව්විට, රුවන්වැල්ල, වරකාපොළ, දරණියගල යන ප්‍රදේශات ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්වපිටිය, නාරම්මල, අලව්ව සහ මාතලේ දිස්ත්‍රික්කයේ අපි ගත්තොත් නාවුල පල්ලෙගම සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, අඹගමුව, තලවකැලේ, නෝවුඩ් ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කය මේ ඇතුළු බොහෝ ප්‍රදේශවලට මේ ආකාරයට ඉවත් වෙන ලෙසට රතු නිවේදන නිකුත් කර තිබෙන බවට තමයි සඳහන් වෙන්නේ. විශේෂිත කාරණයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන් පසුගිය හෝරා කිහිපෙම මේ රටට මුළු දිස්ත්‍රික්ක 25ටම ආවරණය වන පරිදි දැඩි වර්ෂාවක් මේ වන විට ඇදහැලමින් පවතිනවා කියන කාරණය සඳහන් කරන්න ඕනේ. පළාත් 9ම මේ වෙද්දි මේ බලපෑමට ලක් වෙලා තිබෙනවා. යාපනයේ සිට කොළඹ දුම්රිය මගින් 700ක් සමග අනුරාධපුරයේදී කොටුවේ කියක් පුවතක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී යාපනයේ සිට කොළඹ කොටුව දක්වා දාවනි වූ රාත්‍රී තැපැල් දුම්රිය මාර්ගයේ ජලය යටවීමෙන් සහ ගස් කඩා වැටීම හේතුවෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදු වී ඇති බවට සඳහන් වෙනවා. ඒ අතර ඔවුන්ට අවශ්‍ය කෑම බීම සහ සනීප ආරක්ෂක පහසුකම් මේ වන විටත් සපයමින් සිටින බවට තමයි සඳහන් වෙන්නේ. යම් කනගාටුදායක කාරණයක් සහ අපි තාමත්ම තීරණාත්මක හෝරා කීපයක් පසු කරමින් ඉන්නේ. විශේෂයෙන්ම දැනුවත් කරනවා ඔබ මේ ආපදාවට පත් වෙච්ච නැත්නම් අවදානම් කලාපයක නම් ඉන්නේ දැන්ම ආරක්ෂිත කලාපයකට යන්න මේ නිලධාරීන්ගේ අදාළ බලධාරීන්ගේ ඒ නිවේදනවලට අනුගත වෙන්න අවනත වෙන්න කියන කාරණේ තියෙන ගමන් ඉදිරි හෝරා කීපෙදී මේ ආකාරයට මේ යවත්කාල වෙන තොරතුරු රැගෙන නැවතම මොන බලාපොරොත්තු වෙන්න දැනට සමු ගන්නවා රැඳී සිටින නිවුස් පෝස්ට් සමගින්.